ආයිබෝන් නැවතත් මේක මගේ ජූනි මාසේ වීඩියෝ එක. අද මා බලාපොරොත්තු වෙනවා ඔබ සමග කෙටි සූත්‍ර දෙකක් ගැන සාකච්ඡා කරන්න. එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මහා පුන්නම සූත්‍රය. ඒ පළවෙනි සූත්‍රය. දෙවෙනි එක තමයි සංයුක්ත නිකායේ කන්දවග්ගපාලියේ පෙනපිඩම සූත්‍රය. මේ මහා පුන්නම සූත්‍රයයි පෙනපිඩම සූත්‍රයයි මේ සූත්‍ර දෙකම එක ළඟ යන සූත්‍ර දෙකක්. ඒ නිසා තමයි මම මේ දෙකම තෝරාගත්තේ. ඒ හින්දා අපි බලමු මේ සූත්‍ර දෙක මොන ආකාරයෙන් දිගහැරෙන්නේ කියලා. මම ඔබට යෝජනා කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය ශ්‍රද්ධාවකින් තොරව, ඇදහිල්ලකින් තොරව, විශ්වාසයෙන් තොරව විද්‍යාත්මක ඇසින් විමසා බලන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඔබට යෝජනා කරේ ඒ ආකාරයෙන්ම තමයි. කාලාම සූත්‍රය මීට පෙර අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කාලාම සූත්‍රය බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ඔබගේ පරම්පරාවෙන් ආවා, පොතකින් දැනගත්තා. ඒ ඔක්කොම පැත්තකින් තියලා. මුඛ පරම්පරාවෙන් ආවා. ඒ ඔක්කොම පැත්තකින් තියලා මේක විමසා බලන්න කියලා ඔබගේ ප්‍රඥාවෙන්, ඔබගේ කුසලයෙන්. කුසලය කියන්නේ ඔබගේ කෞශල්‍ය, ඔබගේ හැකියාව. ඉතින් අපිත් අදත් බලමු බුදුහාමුදුරන්ගේ මේ දේශනාව මොන ආකාරයෙන්ද අපිට විද්‍යාත්මක විමර්ශනයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද මම හැමදාම කියනවා වාගේ බුදුහාමුදුරුවෝ කියන්නේ විද්‍යාඥයෙක්. කිසි දෙයක් අපිට පිළිගන්න කිව්වේ නැහැ උන්වහන්සේ කියන හින්දා. උන්වහන්සේ කිව්වේ ඇවිත් බලන්න කියලා. කොතැනද ඇවිත් බලන්න කිව්වේ? ඔබගේ සිත තුළ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නට ඇවිල්ලා බලන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. එතකොට අපි බලමු මේක මොන ආකාරයෙන්ද ගැලපෙන්නේ කියලා මේ බුදුහාමුදුරන්ගේ වචනවලට. දැන් මං හිතන්නේ පෙනපිඩම සූත්‍රයේ ඔබ මීට පෙර අසා ඇති බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා, බුදුහාමුදුරුවෝ විස්තර කරන උදාහරණ අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. රූපේ කියන්නේ පෙන බබුලක්, වේදනාව කියන්නේ දී බබුලක්, සංඥාව කියන්නේ මිරිඟුවක්, සංකාරය කියන්නේ කිසිම කමකට නැතිව කේල් ගහක් පතුරු ගහනවා වගේ වැඩක්. විඥානය කියන්නේ හතරමං හන්දියක ඉන්න මායාකාරයක් කියලා. එතකොට මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ඔබගේ ඇස, කන, දිව, කය, නාසය සහ මනස මේක මායාවක් කියලා. එතකොට ඔබට මේක තේරුම් ගන්න වෙන්නේ මේ එදිනදා ජීවිතයේ කරන කාරණා කටයුතු වලින්මයි. නැතුව පොතේ කියපු දෙයක් ඔබ ඒ විතරෙන් පිළිගන්න ගියොත් පොත වැරදි කියලා කවුරු කිව්වොත් එහෙම ඔබ එදාට ධර්මයෙන් ඈත් වෙනවා. කවුරු හරි කිව්ව එකක් අහගෙන ඔබ ඒක විශ්වාස කරලා ධර්මයට කිට්ටුනොත් ඔබට ඒ කියපු කෙනත් එක අමනාප වෙච්ච වෙලාවට එක්කෝ ඒ කියපු කෙනා මතය වෙනස් කරපු වෙලාවට ඔබට මෙතනින් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒක ලොකු පාඩුවක්. ඒ හින්දා එහෙම කරන්න එපා. ඔබත් ඔබගේ ප්‍රඥාවෙන් මේ දේ විමසා බලන්න මේ කියන්නේ ඇත්තක්ද කියලා. එතකොට ඔබට කිව්ව කෙනා සිටියත් නැතත්, ඔබට කිව්ව කෙනා ඔබ ළඟින් සිටියත් නැතත් ඔබට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඔබ විසින්ම සොයාගත් දෙයක් මිසක තව කෙනෙක් කියපු දෙයක් නෙමෙයි ඔබ පරීක්ෂාවට ලක් කරන්නේ. ඒ හින්දා ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇති වෙනවා. දැන් අපි බලමු මේක ඉදිරියට යන ක්‍රමයක්. පෙනපිඩම සූත්‍රයේ මේක තමයි මූලික අන්තර්ගතය. රූපය කියන්නේ පෙන බුබුලක් කියලා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ මොළය ගැන කතා කරේ නැහැ. බුදුහාමුදුරුවෝ කතා කරේ කය ගැන. කය සහ සිත ගැන. එතකොට ඒ බුදුහාමුදුරුවෝ කියන කය තුල මොළය සහ ශරීරයේ ඉතුරු කොටස් හැංගිලා තියෙනවා. එතකොට මේක නොදන්නේ සමහරවල් මාත් එක තරක කෙරුවත් තුන් දෙනෙක් බුදුහාමුදුරුවෝ මොළය ගැන කතා කරේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම නැහැ. මම 100% එකඟයි. බුදුහාමුදුරුවෝ මොළය ගැන කතා කරේ නැහැ. බුදුහාමුදුරුවෝ කතා කරේ සිත සහ කය පිළිබඳව. කය කියනකොට මොළය අඩංගු වෙලා ඉවරයි. මොළය කියන්නේ කය වගේම අපේ ගත්ත ආහාර වලින් සැදුණු කයෙම කොටසක්. මැරිච්චාම මේක කයට වාගේම ඒකත් පොළොට අඩංගු වෙනවා සතර මහා භූතය වශයෙන්. ඒ හින්දා මොළයයි කය කිසි වෙනසක් නැහැ. හරි. දැන් එතකොට මේ පෙනබුබලක් කියලා කියන්නේ ඇයි මේකට? දැන් අපි පොඩ්ඩක් කිට්ටු කරලා බලමු. ඇයි එතකොට මේ රූපයට බුදුහාමුදුරුවෝ පෙනබුබලක් කියලා කියන්නේ? අපි පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවොත් එහෙම මහා පුන්නම සූත්‍රයේදී උන්වහන්සේ විස්තර කරනවා. මහා පුන්නම සූත්‍රයේ අපි දකින රූපය තුල රූප 11
ජනනය වෙන්න ජනිත වෙන්න හැකියාවක් තියෙනවයි කියලා. දැන් මොකද්ද මේ රූප 11 කියලා කියන්නේ? ඒව කොහෙන්ද ආවේ? දැන් අපි ගමු උදාහරණයක්. අපගේ මව දෙස එක්ක අපගේ දරුවා දෙස අපි බලාගෙන ඉන්නවා. එතකොට ඉන්නකොට අපිට පේනවා අපගේ සිත තුළ ඇතිවන දැනීමත් සමග අර රූපය පිළිබඳ අපේ හිතෙන වේදනාව චලනය වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේක ටිකක් හොඳ සිහිය ඇතුව පොඩ්ඩක් වාඩිලා බලන්න ඕනේ. ඔබ අම්මා දිහා බලන් හිටියොත් එහෙම ඔබට පේනවා ඔබට කරුණාවෙන් දයාවෙන් උපකාර කරපු ඔබේ අම්මව පේනවා. ඔබට ඒ අතරම මතක් වෙනවා ඔබට වේවලක් අරගෙන ඔබට තලුවා අම්මත්. ඒ වගේම ඔබට පාඩම් කරන්න කියලා ඔබගේ ජීවිතය හදා වඩා ගන්න කියලා නැති බැනුම් බැන්න අම්මත් ඔබට මතක් වෙනවා. එතකොට මේ සෑම අම්මා කෙනෙක්ම දැන් ඔතන ඉන්නවා. එතකොට අපි අර ඉස්සරලා කිව්වා වගේ මගේ පළවෙනි වීඩියෝ එකේදී ඔබ අම්මා දුටු ගමම්ම ඔබ දකින්නේ එක රූප මාත්‍රයක් පමණයි. ඒ මාත්‍රයට අඩංගු විඳීම් ඒ මාත්‍රය ගෙවිලි ගියට පස්සේ ඒක ඉවර වෙනවා. එතකොට දෙවෙනි පාර ඔබ දකිනවා ඊළඟට අම්මා කෙනෙක් අර පළවෙනි රූපේ මැකිලා ගිහිලා චිත්තක්ෂණ 17ක් තුල ඒ රූපේ අයින් වෙලා එහෙම නැත්නම් මිලිසෙකන්ඩ්ස් 250ක් තුලදී ඒ රූපේ අයින් වෙලා දෙවෙනි රූපයක් එනවා ආයි පාරක් කරලියට. ඔබ දෙවෙනි අමව දකිනවා. එතකොට මේ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ කියනවා අතීත වර්තමාන අනාගත දුර ළඟ උස් පහත් ප්‍රිය අප්‍රිය සහ සියුම් ගොරෝසු මේ ආකාරයේ රූප 11ක් දර්ශනය වෙන්න පුළුවන් කියලා ඔබ රූපය දිහා බලන් ඉන්නකොට. ඉතින් පළවෙනි රූපේ එනවා ඒක අයින් වෙනවා ඒක බිඳෙනවා. දෙවෙනි සිතක් හට ගන්නවා ආයි පාරක්. ඒ රූපයත් එනවා ඒකත් අයින් වෙනවා. මේ ආකාරයෙන් රූප 11ක් තරම් දුරට මේක යන්න පුළුවන් කියලා. ඔබ හිමින් විමසා බලන්න ඔබගේ අම්මා දිහා බලන් ඉන්නකොට ඔබට සැරෙන් සැරේ අම්මගේ ඉතිහාසය පේන්න පටන් ගන්නවා. අම්මගේ වර්තමානයේ පේන්න පටන් ගන්නවා. අම්මගේ අනාගතයේ පේන්න පටන් ගන්නවා. අම්මගේ උසස් ගති ලක්ෂණ තුලින් අම්මව පේන්න පටන් ගන්නවා. ඔබ හොඳට බලන්න ඔබගේ අම්මා දිහා එක්ක ඔබගේ ආදරවන්තයෙක් දිහා එක්ක දරුවෙක් දිහා බලන් ඉන්නකොට ඔබගේ අවිද්‍යාව ටිකක් අඩු කරලා සිහිය පවත්වාගෙන බැලුවා නම් ඔබට පේනවා ඔබට අතීතයේ අම්මව පේන්න පටන් ගන්නවා. වර්තමානයේ අම්මව පේන්න පටන් ගන්නවා. අනාගතයේ අම්මා ඒ තුලින් පේන්න පටන් ගන්නවා. ප්‍රිය අප්‍රිය දුර ළඟ සියුම් ගොරෝසු මේ ආකාරයෙන් 11 ආකාරයකින් ඔබගේ මෑණියන් ඔබට පේන්න පටන් ගන්නවා. ඔබගේ මතකයේ අවදි වෙන්න පටන් ගන්නවා අම්මා ගැන. එතකොට ඔබට අතීතයේ හිටපු අම්මව පේනවා එකපාරක්. ඔබට දැන් ඉන්න අම්මව පේනවා. ඔබට හෙට උදේ ඉන්න අම්මවත් ඔබට පේනවා. ප්‍රණීත අප්‍රණීත දුර ළඟ උස් පහත් සියුම් ගොරෝසු මගේ අනුන්ගේ මේ ආකාරයෙන් අජ්ජත්තා බහිද්දාවේ තමන් තුල බාහිරව. එතකොට මේ ආකාරයෙන් 11 ආකාරයකින් ඔබට මෑණියන්ව පේන්න පටන් ගන්නවා. එතකොට මේ එනේන රූපයත් අනුව වේදනාව සංඥාව සංකාරය සහ විඥානයත් මාරු වෙනවා. ඒතර මේක තමයි බුදුහාමුදුරු කිව්වේ මේ රූපය දිහා බලන් ඉන්නකොට මේක පෙන බුබුලක් කියලා. අපිට හරියටම කියන්න බෑ අපි මොකද්ද බලන් ඉන්නේ කියලා. මොකද මේ පේන අම්මගේ ඒ වර්තමාන රූපය අපිට තීරණය කරන්න බෑ. ඒක පටිච්ච සමුප්පන්නව කයේ කොටසක් වෙන මොලේ විසින් සාධන සිටිවිල්ලකින් වෙන නිර්මාණයක් එතන තියෙන්නේ. එතකොට ඔබගේ මෑණියන්ගේ දත්ත උපන් දවසට මේ වෙනතෙක් ඔබගේ මොලේ සම්පූර්ණයෙන්ම රැඳී පවතිනවා. මම මුලින් කිව්වේ ඒකයි ලැප්ටොප් 15000ක දත්ත ප්‍රමාණයක් තමයි ඔබේ මොලේ පිටබයිට් 2.5. ඒ 2.5 තුල ඔබ මෙතෙක් අම්මාගේ සියලුම ක්‍රියාකාරීත්වයන් මේ ලැප්ටොප් එකේ තියෙනවා. එතකොට කොයි ක්‍රියාකාරීත්වයේද ඔබට මේ අවස්ථාවේ පේන්න පටන් ගන්න කියලා ඒක ඔබට තීරණය කරන්න බෑ. මොකද මම කියලා පුද්ගලයෙක් මෙතන නැහැ. මොලය පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒ ක්‍රියාවලියේ මගේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා පේන රූපය ගැන මට කන්ට්‍රෝල් එකකුත් නැහැ. හැබැයි
ඒකට භාවිතා වෙනවා මෙතෙක් කල් මොලේ තැන්පත් වෙලා තියෙන දත්ත. මගේ පරණ වීඩියෝ එකේදී මගේ ගිය මාසෙ වීඩියෝ එකේදී මම කතා කරා විපරිණාමය ගැන. විපරිණාමයක්ම තමයි වෙන්නේ. රූපයක් දකින්නවා අම්මගේ. ඒකට සම්බන්ධ වේදනාවක් ඇති වෙනවා. ඒ රූපේ දි รา යනවා. ඒ රූපේ මරණයටපත් වෙනවා. ඒ රූපේ නිරෝධ වෙනවා. තව රූපයක් පටන් ගන්නවා. එතකොට මේ දෙවෙනි රූපේ පටන් ගන්න එකත් පළවෙනි එක පටන් ගන්න එකත් හේතුන් නිසා හට ගන්නවා. හේතු ඉවර වෙච්චාම රූපේ නිරෝධ වෙනවා. ඒක මට කන්ට්‍රෝල් කරන්න බෑ කිසිම ආකාරයකින්. දැන් මේක තමයි මේකට පෙන බුබුලක් කියන්නේ හේතුව. එතකොට ඒ රූපයෙන් ඇති වෙන වේදනාවත් දී බුබුලක් වගේ වැඩි වෙලා තියෙන්නේ නැහැ. ඊළඟ රූපය ඒ රූපේ නිරෝධ වෙලා ඊළඟ රූපේ පටන් ගන්නකොටම වේදනාවත් මාරු වෙනවා. ඒ වගේම සංඥාව ඒ රූපේ හඳුනා ගැනීම සැරෙන් සැරේ මාරු වෙනවා. මේක මගේ කන්ට්‍රෝල් එකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට රූපය, වේදනාව, සංඥාව, සංකාරය. අපි ඒ රූපය පිළිබඳ මමන සිතුවිලි. ඒ කරන සංකාර, සිතෙන්, කයෙන්, වචනෙන් අපි ඒ රූපය පිළිබඳ කරන ගණදෙනුවත් මේකත් මගේ කැමැත්තෙන් නෙමෙයි. ඒක නිකන් ඔටෝනෝමස් සිද්ධ වෙන දෙයක්. ඒකට හේතු වෙන්නේ මොලේ තියෙන දත්ත. ඒ මොලේ තියෙන දත්ත වලින් තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ. එතකොට විඥානයත් එහෙමයි. හැදෙන සිතුවිලි මව ගැන සැරෙන් සැරේ මේක වෙනස් වෙනවා. ඒත් රූපයක් නම් චිත්තක්ෂණ 17ක් කාලයක් කියලා අභිධර්ම විස්තර වෙනවා. එතකොට වේදනා සංඥා සංකාර විඥාන චිත්තක්ෂණයක් තුළ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේක පෙනෙ බබුලක්, මේ සිත, මේක දිය බබුලක්, මේක මෙරෙඟුවක්, මේක කේල් ගහක් පතුරු ගහනවා වගේ දෙයක්. ඒ වගේම මේක හතරමා හන්දියක ඉන්න මායාකාරී මැජික් එකක් පෙන්වනකොට අපි බලන් ඉන්නවා වගේ දෙයක් කියලා. අපි මේක දිහා ඇස් අරගෙන බලන් ඉන්නවා. ඉතින් අපි කියලා කියනවා වැරදි. මෙතන අපි කෙනෙකුත් නැහැ. දැන් මේක තමයි මහා පුන්නම සූත්‍රයේ විස්තර වෙන්නේ දෙවෙනි අධීර වශයෙන්. මේක තමයි පෙනපින්ඩුම සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා 11 ආකාරයි. ඒතර 55 ආකාරයක් පෙන්වුම් කරනවායි කියලා මහා පුන්නම සූත්‍රයේ විස්තර කරන්නේ. එතකොට දැන් අපි රූපයක් දැක්කම ඒ රූපේ පේනවා. දැන් ඊටු 11 කොහෙන්ද එන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. බුදුහාමුදුරුවෝ කියනවා රූපයක් තුල රූප 11ක් ජනිත වෙන්න, ජනනය වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඒක ඔබ වාඩිලා රූපයක් දිහා බලාගෙන ඉන්න. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. ඔබම විමසා බලන්න. ඔබගේ අම්මගේ ඡායා රූපයක් ගන්න. එතු මේ ජීවිතුන් අතර හිටියත් නැතත් කමක් නැහැ. රූපය ගිහලා කාමරෙන් තියාගෙන මේ දේ විමසා බලන්න. ඔබ පුටුවක් තියලා රූපේ ඉස්සරහින් තියලා වාඩිලා බලන්න. ඔබට පේනවා ඔබගේ කිසිම අනුදැනීමක් නැතුව මේ අම්මගේ රූපය වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා. ඒ වෙනස් වෙන අතරතුරේදී ඒ පිළිබඳ ඔබගේ ඇති වෙන විඳීම් ඔබට සන්තෝෂ හිතෙනවා. ඔබට දුක් හිතෙනවා. ඔබට හැට කඳුළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් වේදනාව වෙනස් වෙනවා. ඔබගේ අම්මාව හඳුනා ගැනීම, කියන්නේ සංඥාව ඒක සැරෙන් සැරේ වෙනස් වෙනවා. ඒ පිළිබඳ ඔබගේ සංකාර කිරීම, ඔබගේ සිතිවිලි වැඩිමත් වෙනස් වෙනවා. ඔබගේ විඥානය, ඒ අම්මා පිළිබඳ හැදෙන සිත් ඒවත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කිසි දෙයකට මම කියලා පුද්ගලෙක් සම්බන්ධ නැහැ. ඒක ඔටෝනෝමස් ඔටෝමැටිකලි තමා තුළ සිද්ධ වෙන කාර්යයක්. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියනවා ඕක මායාවක් කියලා. අපේ අම්මා කවුද කියලා අහුවොත් මොකද්ද කියන්නේ? ලෝක අමාරු වැටෙනවා. මෙතෙක් කල් අම්මා ගැන දැන සිටි සියලුම දේවල් ඔබට කියන්න සිද්ධ වෙනවා අපේ අම්මා ගැන. අපි ඒ වෙලාවට අර එදා වේල ටුවර්ස් වාගේ මොකක් හරි යන්තම් කෑල්ලක් අල්ලගෙන අම්මා ගැන කියලා නිකන් ඉන්නවා. කොයි එකද කියන්නේ? හරියට කියන්න දෙයක් මොකක්වත් නැහැ. අර කතන්දරේම කියවන්න ඕනේ. අම්මා කවුද කියලා අහුවොත් එහෙම. ඉතින් මම නැවතරක් මතක් කරනවා දැන් මේ අපිට මෙතන මූලික ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ සිතේ තියෙන දත්ත කියලා. දැන් මම කිව්වා ලැප්ටොප් 15000ක් පීටබයිට් 2.5ක් අපි උපන් දාසරේ මේ වෙනතුරු ඔබගේ මව සහ පියා ආදරවන්තින් තරහකාරින් මේ සෑම කෙනෙකුම දත්ත මොලේ ආහාර වශයෙන් තැන්පත් වෙලා තියෙනවා කියලා. එතකොට අපි වයසට ගියාම මේ දත් ඔක්කොම
විනාශ වෙලා යනවා. එක්ක මැරිච්චාම පොළොවට යනවා. එහෙම නැත්නම් මැරෙන්න ඉස්සර වෙලා දෙමෙන්ෂියා හැදුනොත් දත්ත නැති වෙනවා. ඒ දත්ත නැතුන වෙලාවට ඔබ මව දිහා බැලුවොත් එහෙම ඔබ දැකලා ඇති. ඔබගේ නෑදෑයෝ, ඔබගේ ආදරවන්තයෝ ඩිමෙන්ෂියා හැදලා ඉන්න ඔබ දැකලා ඇති. හොඳට ගිහිල්ලා බලන්න දැකලා නැත්තම්. ඒකොල්ලෝ ඔබව දැක්කාට ඒකොල්ලන්ට කිසි වේදනාවක් නැහැ. කිසිම විඳීමක් නැහැ. ඒකොල්ලෝ නිකන් ඇස් දෙක අරගෙන ඔබ දිහා බලා ඉන්නවා එච්චරයි. මොකද දත්ත නැහැ. ඔබ හඳුනා ගන්න සංඥාවක් ඇති කරන්න විදියක් නැහැ. සංකාර කරන්න බෑ. දත්ත නැහැ. වේදනාවක් නැහැ. නිකන් බලා ඉන්න ඔබ දිහා. ඔබ දැකලා තියෙනත් අප්‍රමාණ. ඒ තමයි දත්ත නැති වෙච්ච වෙලාවට වෙන සිද්ධිය. ඉතින් දත්ත නැති වෙන කලින් ඉන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඔය දත්ත ටික මායාවක් කියලා. දැන් කොයි වෙලාවද බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ? සිද්ධාර්ථ කුමාරයා බුදු වෙච්ච අවස්ථාවේදී භෝගහයටදී ඒ උදානයක් පළ කරනවා. ධම්මපදයේ 254 වෙනි ගාථාව. ගතං චිත්තං විසංඛාරං. ගතයි සිතයි විසංඛාර කරන්න කියලා. සිත විතරක් නෙමෙයි. ගතත්. මොකද්ද මේ ගත? මේ ගත තමයි ඔබගේ දත්ත අඩංගු ඔබගේ මොළය. ඔබගේ දත්ත ප්‍රමාණය. ওই දත්ත ප්‍රමාණය ඔබ මගේ කියලා අල්ලන් ඉන්න තාක්කල් ඔබට ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ. නමුත් කර්මයට මේ දත්ත ටික තියෙනවා ඔබ ළඟ. ඒ දත්ත ඔබ අවිද්‍යාවෙන් සංඛාර කරලා දාගත්ත දත්ත මුලදී. ඒ දත්ත යන්නේ නැහැ. දත්ත යන්නේ ඔබ මරුණ දාට පමණයි. යන්නේ කොහාටද? පොළවටයි යන්නේ. වෙන කොහෙත් යන්නේ නැහැ. ඒකත් අපි බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා මේ දත් වලට ගමනක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ මහා තණ්හක්ක සූත්‍රයේ විස්තර කරනවා, තහුඟක් සූත්‍රවල විස්තර කරනවා විඥාණයට ගමනක් නැහැ කියලා. විඥාණයට ගමනක් නැහැ. විඥාණය කියන්නේ මායාවක්. මායාවකට කොහෙද ගමන තියෙන්නේ? දැන් ඔබ ආද පූජකවරු කියන කතාහන් හිටියොත් එimhe විඥානයේ ගමනක් ගැන කතා කරනවා. ඒව කොහෙන්ද ආවේ? බුදුහාමුදුරුවෝ කියනවා විඥාණයට ගමනක් නැහැ කියලා. මහා තණ්හක්ක සූත්‍රයේ සාතේ බිසෝ එලවගත්ත පන්සලෙන් ওই කතාව කියන්න ගිහිල්ලා. එතකොට දැන් රෝහිතස්සරත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකමනේ. රෝහිතස්ස සූත්‍රේ. රෝහිතස්ස උඹගේ බඹයක් වූ කයේ සහ උඹගේ සිතේ තමයි මේ විශ්වය තියෙන්නේ කියලා. එතකොට දැන් මේ විශ්වයම කයේ තියෙනවා කියලා කියන්නේ කකුල් දෙකේද? නෑ. බුදුහාමුදුරුවෝ මේ කය කියලා කියන්නේ මොළය. මොළය කියන්නේ ඔබගේම කයේ කොටසක්ම පමණයි. බුදුහාමුදුරුවෝ කියනවා ඔබ විසංකාර කළ යුත්තේ ඔබගේ කය සහ සිත කියලා. ඒක කිව්වේ බොමැඩයටදී. එතකොට රෝහිතස්සරත් කිව්වේ රෝහිතස්ස මේ විශ්වයේම තියෙන්නේ උඹගේ සිත සහ උඹගේ කය තුල කියලා. ඒ කය කියලා කිව්වේ ඔන්නේ මොළයට තමයි. නැතුව නියපොත්තේවත් කෙස් ගහක් අස්සවත් නෙමෙයි. මේ මොළේ ඔබ විසින් අල්ලාගෙන සිටින දත්ත ප්‍රමාණය. ඒ දත් හැදිලා තියෙන ආහාර වලින්, ඒ ආහාර අවිද්‍යාවෙන් ඒ අවස්ථාවවලදී තන්පත් වෙච්ච දේවල් මිසක තන්පත් කරපුව හැම නෙමෙයි. ඔබ යමක් දැක්කොත් අපි කියමු ඔබ පළවෙනි වරට ජීවිතේ තැඹිලි ගෙඩියක් දකිනවා. ඒ වතුර බොනවා දකිනවා. දැකට පස්සේ ඒ දත්තය මොලේ තැන්පත් වෙනවා. ආහාර වශයෙන් ප්‍රෝටීන් වලින් හැදිච්ච දත්තය මොලේ තැන්පත් වෙනවා. ඔබ දෙවෙනි පාර යම්කිසි ඊට අවුරුදු ගානකට පස්සේ ඔබ තැඹිලි පාට දෙයක් දැක්කොත් ඒ තැඹිලි පාට දේ ආරම්භණයක් වශයෙන් ඇවිල්ලා ඔබගේ මොලේ ගැටිලා තැඹිලි පිළිබඳ සිතක් ඔබට ඇති කරනවා. තැඹිලි ගෙඩියක් දැක්කොත් ඒ තියෙන දත්ත අර ආරම්භණය එළියෙන් ආපු ආරම්භණය ඇවිල්ලා ඒ දත්ත ස්පර්ශ කරලා සිතක් පහළ කරනවා. ඒ සිත මායාවක්. මොකද දත්තත් මායාවක්. මොකද ඒ සිත ඒ එළියෙන් ආපු ආරම්භණය ඇවිල්ලා ඒ දෙවෙනි වර ආපු ආරම්භණය ඇවිල්ලා පළවෙනි වර තැන්පත් වෙච්ච දත්ත මොලේ තියෙන දත්තය ස්පර්ශ කරාම ඔබට විඥානයක් පහළ වෙනවා. ඒකත් මායාවක්. අර පළවෙනියෙන් තැන්පත් දත්ත ඒකත් මායාවක්. එතකොට අපි මේ මායා ලෝකෙ සැරිසරනවා. හැබැයි අපිට මේක දැන් අතාරින්න බෑ කොහොමදත්. අතාරලා කොහමද ජීවත් වෙන්නේ? අතාරලා මේ ලෝකෙ ජීවත් වෙන්න මොකද අපේ සිතුවිලි දැන් ස්ටෝර් වෙලා තියෙනවා බ්‍රේන් එකේ. එතකොට හැබැයි අපි ජීවත් වෙන්නත් ඕන මේ ලෝකෙ. අපිට ආදරවන්තයෙක් දැක්කම
පරණ දත්ත ක්‍රියාත්මක වෙලා සිතක් පහළ ආදර වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් ඇති වෙනවා. තරහකාරී දෙයක් හැමත් එහෙමයි. ද්වේෂ සහගත දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ දෙකෙන් අපි පෙළෙනවා. ඒතර අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි. මේ දෙකම බොරුවක් බව අපි දැනගත්තොත් අපි ඒකත් එක්ක ඇලෙන්නවත් ගැටෙන්නවත් යන්නේ ඊට පස්සේ. හැබැයි ජීවත් වෙන්න ඕනේ මේ ලෝකේ. නැතුව මේක මේ අద్භූත දෙයක් මරෙන් මතු නිවන් දැකීමක්. තව ලෝකවලට ගිහිල්ලා ඒ ලෝකවල නිවන් දකින්නවා. දිව්‍ය ලෝකවලට යනවා. මේ ඔක්කොම පැත්තකින් තියලා බුදුහාමුදුරු දේශනා කරේ ඔබ මේ මොහොතේදී මේකෙන් ගැලවෙන්න කියලා. මේක මරෙන් මතු කතාවක් එහෙම නෙමෙයි. දැන් විශේෂයෙන්ම ඔබ මහා පුන්නම සූත්‍රය අරන් පොඩ්ඩක් කියවලා බලන්න. ඔබ මහා පුන්නම සූත්‍රය අරන් කියවලා බලන්න. මහා පුන්නම සූත්‍රයේ අවසානයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මරණයෙන් මතු පුද්ගලයෙක් මෝඩ පුරුෂයෙක් හිතන් ඉන්නවා මට මේ වගේ රූපයක් ලැබේවා ඊට පස්සේ අඥාන පුරුෂයෙක් අනාගතය ගැන යසිනමවනවා මට අනාගතයේ මේ වගේ රූපයක් ලැබේවා මේ වගේ වේදනාවක් ලැබේවා මේ වගේ සංඥාවක් සංකාරයක් විඥානයක් ලැබේවා කියලා බුදුහාමුදුරුවෝ ඒක තුච්ච තත්ත්වයටපත් කරලා දානවා. දැන් අද මොකද්ද කරන්නේ? පූජකවරු. ඒගොල්ලෝ මරෙන් මතු තැනක් ගැන කතා කරනවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ දේශනාව අපි තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවේදී මේ දුකෙන් ගැලවෙන්න ක්‍රමයක්. එතකොට අපිට කරන්න තියෙන්නේ අපි ජීවත් වෙන්නත් ඕනේ මේ ලෝකේ. අපිට පැනලා දුවන්න බෑ දැන් මේකේ. දැන් දත්ත ටික මොලේ තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර ආකාරයෙන් ආහාර වශයෙන් තන්පොදු දත්ත ටික දැන් මොලේ තියෙනවා. එළියෙන් ඒ සම්බන්ධ ආරම්භණයක් ආපු ගමන්ම ඒ ආරම්භණයල මොලේ ස්පර්ශ කරාම අර දත්ත ක්‍රියාත්මක වෙන ඒ දත්ත ක්‍රියාත්මක වෙලා සිතක් හදනවා. ඒ සිත තමයි අපිව දැන් අමාරුවේ දාන්නේ. ඒ හැදෙන සිත නිසා අපි දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාස වලට අපි වඩංගු වෙනවා. මේක තමයි අපගේ ප්‍රශ්නේ දැන්. මොලේ දත් අයින් කරන්නත් බෑ. ඒව හැමෝම තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම ජීවත් වෙයන් ඔක මායාව බව විමසා බලලා විදර්ශනා කරලා මේක තේරුම් ගනිමු. දැන් සිද්ධාර්ථ කුමාරයා බුදුවැල ඉවරලා යසෝදරා හම්බෙන්න යනවා. රාහුල හම්බෙන්න යනවා. උන්වහන්සේ සාමාන්‍ය ජීවිතයකට අඩංගු වෙනවා. හැබැයි උන්වහන්සේ ඒවත් එක්ක ඇලීම් ගැටීම් මොකක්වත් නැහැ. අර දත්ත උන්වහන්සේ එළිදිස්ස කරන්න එහෙම කියන ඒවයි තියෙනවා. එතකොට දැන් අපි පැය භාගයකට ආසන්න කාලයක් අපි මේ සාකච්ඡාව අරගෙන ගියා. එතකොට දැන් ඔබට තේරෙනවා මේ වෙනකොට අපේ ජීවිතයේ මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නය තමයි අපිට පිටතින් හෝ ඇතුළතින් ආරම්මණයක් ලැබුණු සෑම අවස්ථාවකදීම අපිව ගොදුරු වෙනවා පංච උපාදානස්කන්ධයට. ඒක තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ අපගේ මොලේ මෙතෙක් අප විසින් අවිද්‍යාවෙන් සංකාරක තන්පත් කරගත් දත්ත වලින්. මේ දත්ත සෑදී තිබෙන්නේ අපි උපන්දා සිට මොලයට දාගත් ඩේටා වලින්. ඒ ඩේටා හැදිලා තියෙන්නේ මොලය තුල ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේද සහ ලවණ වර්ග වලින්. එතකොට දැන් අපිට ආරම්භණයක් ආපු ගමන් අපේ දත්තයි ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එළියෙන් හම්බ වෙන්නේ අරමුණක් ආරම්භණයක් පමණයි. එතන පාටක්වත් නැහැ. එතන මුළු සංසිද්ධියම සිද්ධ වෙන්නේ මොලේ ආශ්‍රයෙන් සිතක් නිපදවීම. එතකොට දැන් අපිට මොකද්ද මේකට කරන්න තියෙන්නේ? මොකද එළියෙන් ආරම්භණයක් ආපු ගමන් ඒ ආරම්භණය මොලේ තියෙන දත්ත ස්පර්ශ කරනවා. ඒ දත්ත සෑදී තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන්. එතකොට අපිට ලැබෙන රූප වේදනා සංඥා සංකාර විඥානත් අවිද්‍යාවක්ම තමයි. ඒ අවිද්‍යාව නිසා අපිව දුක්ඛ දෝමනස ශෝක පරිදි උපායාස වලට අපිව අඩංගු වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපි මොකද්ද මේකට කරන්නේ? දැන් මගේ මුල් වීඩියෝ වල මම ඔබට කිව්වා විශේෂයෙන්ම විපරිණාම පිළිබඳ වීඩියෝ එකෙත් මම කතා කරුවා දැන් මේකට කරන්නේ මොකද්ද කියලා. විශේෂයෙන් මගේ මීට ඉහත වීඩියෝ එකේදී ඒක අපි කතා කරේ විපරිණාම දුක ගැන. ඉතින් මෙතනත් ඇති වෙන විපරිණාම දුක.
සිතක් ඇති වෙනවා අවිද්‍යාවෙන් හැදිච්ච සිතක්. ඒ සිත නිරෝධයටපත් වෙනකොට අපිට දුක්ඛ දෝමනස් ශෝක පරිදේ උපායස වලට අපි අඩංගු වෙලයි ඒ සිත මරණයටපත් වෙන්නේ. එතකොට දැන් මෙහින් ගැලවෙන්න බුදුහාමුදුරුවෝ ක්‍රම දෙකක් යෝජනා කරා කියලා මම මුලින් කිව්වා මගේ පළවෙනි වීඩියෝ එකේ. මම නැවත ඔබට මතක් කරනවා. ඒතර බුදුහාමුදුරුවෝ පළවෙනිම කිව්වේ ඔය වැඩේ කරන්න එපා කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කරන්න එපා කියලා. ඒතර අපි නමුත් අපිට ඒ වචනේ ඇහුන්නේ නැහැ. එක්ක අපි ඒ වචනේ ගණන් ගත්තේ නැහැ. අපි දත දාගත්ත මොලේට. දැන් මොලේ දත තියෙනවා. දැන් ඉතින් ඊළඟට මොකද්ද කරන්නේ? මම ඔබට ගිය වීඩියෝ එකේ කිව්වා වෛද්‍ය විද්‍යාවේ නියුරෝසයන්ස් වලින් පැහැදිලි කරලා දීලා තියෙනවා අපේ මේ විපස්සනාවට ආධාරකයක්. ඒක තමයි නියුරෝ ප්ලාස්ටිසිටි එහෙම නැත්නම් බ්‍රේන් ප්ලාස්ටිසිටි කියලා කියන්නේ. මොකද අලුත් දත්තයන්ට දැන් අපිට පාරවල් කපන්න සිද්ධ වෙනවා. ඔබ විදර්ශනා කරලා මේ එළියේ තියෙන මේ එළියෙන් එන ඔබ විදර්ශනා කරලා මේ එළියෙන් එන ආරම්මණයක් නිසා ඇති වූ සිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ උපාදානස්කන්ධය ඔබට ප්‍රඥාවෙන් හඳුනා ගන්න පුළුවන් නම් ඔබ අලුතෙන් පාරක් කපන ඔබේ මොළය තුල මේ දුක්ඛ දෝමනස් වලින් ගැලවිලා ඔබේ මොළය තුල අර මුලින් දාගත් අවිද්‍යාවෙන් දාගත් දත්තයන්ට විරුද්ධව ඒවට පටහැනි දත්ත මොළේ දැන් තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඔබ විද්‍යාත්මකව මේ දේ තේරුම් ගත්තොත් මෙතන තියෙන මුලාවක් කියලා. එතකොට ඔබට කරන්න තියෙන්නේ ඔබට කරන්න තියෙන්නේ ඒකයි ඔබට එන සෑම ආරම්භණයක්ම මම මුලින් කිව්වා වගේ විපස්සනා කරන්න විදර්ශනා කරන්න ඔබේ කෞශල්‍යයෙන් ඔබේ කුසලයෙන් මේක විමසා බලන්න. එතකොට මේක නිතර නිතර කරනකොට සික්ඛති ඔබ මේ ගැන ශික්ෂණයකටපත් වෙනවා විහෙරති ඔබ ඒ තුල වාසය කරනවා. අර මුලින් මම කිව්වේ ඔබ මේ දේ දැනගන්නවා. මුලින්ම ඔබ මේ දේ දැනගන්නවා. මේක පංච උපාස්කන්ධයේ මායාවක් කියලා ඔබ දැනගන්නවා. ඒ පජානාති. එතකොට ඊළඟට ඔබ මේ තුල වාසය කරනවා විහෙරති. ඔබ ඒ තුල ශික්ෂණය වෙනවා සික්ඛති. මේ පංච උපාදානස්කන්ධය. රූපය කියන්නේ පෙන බුබුලක්, වේදනාව කියන්නේ දිය බුබුලක්, සංඥාව කියන්නේ මිරිඟුවක්, සංඛාරය කියන්නේ කිහෙල් ගසක්, වතුරු ගසනවා වගේ කිසිම කමකට නැති වැඩක්. විඥානය කියන්නේ හතරමං හන්දියක ඉන්න මායාකාරයක මැජිකයක් බලන් ඉන්නවා වගේ දෙයක් කියලා ඔබ තේරුම් ගන්න ඔබගේ සෑම ආරම්භණයකටම මේ දේ යොදනකොට ඔබගේ මොළය තුල නැවත අලුතින් දත්ත කැපිලා අලුත් පාරවල් කැපෙන්න පටන් ගන්නවා. ඔබ මුලින් අවිද්‍යාවෙන් කපු පාරවල් දැන් ඇහිරෙන්න පටන් ගන්නවා. ඔබට එපමණයි කරන්න තියෙන්නේ. එතකොට ඔබ මේ දේ දිගටම කරගෙන යන්න මං හිතනවා ඔබට මේකෙන් යම්කිසි සිතක් ශාන්තියක් ලැබෙයි කියලා. අපි ඊළඟ වීඩියෝකින් ආයි පාරක් හම්බෙමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්.